අද පොඩි දෙයක් පෙන්වන්න ආයේ මේ එඩ්මන්ටන් වල කියන්නේ කැනඩාවේ සාමාන්‍ය ගයක් හදන විදිහ ලංකාවට වඩා ගොඩක් වෙනස්. මේ බලන්න දැන් මේක තමයි බේස්මන්ට් එක. මේ ගයක් හදන පටන් ගන්න අත්තිවාරම. මේක තමයි මේ අත්තිවාරම. ලංකාවේ මෙහෙම නෙමෙයි. මේකේ බේස්මන්ට් එකට කාමර එනවා. මේ තියෙන්නේ යට බේස්මන්ට් එකට අඩි මෙතන 8ක් 10ක් විතර ගැඹුරට තියෙන බේස්මන්ට්. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මේ විදිහට තමයි දෙවනි අදියරය. සිමෙන්තියේ මේ මොකුත් ගැඩොල් නෙමෙයි, ප්ලයිවුඩ් ලී. මේක තමයි දෙවනි විදිය. ඊට පස්සේ ඒක හදලා වුණාම තමයි අර විදිහට යන්නේ. ඕන් ඔය විදිහට. ඒකද මෙතන මේ අර ඒ මේ පියවර 3-4ම තියෙන හින්දා තමයි මේක පෙන්නුවේ. ඔය මුල් අදියර මේක දෙවෙනි එක මේ තමයි ප්ලයිවුඩ් වලින් හදලා තියෙන්නේ. මේ පේනවනේ. සිමෙන්ති මොකුත් නැහැ. සිමෙන්ති කොන්ක්‍රීට් තියෙන්නේ බේස්මන්ට් එකට විතරයි. ඒකේ අඩි 10ක් විතර ගැඹුරට තියෙනවා කාමර, ගරාජ් එකේ ඒවා. මේ දෙවෙනි විදිය දෙවෙනි අදියර මේ හදලා ඉවරුනාම විදිය. මේ තියෙන්නේ ඒ අලුතෙන් හදන මේ ටිකක්. ඒකින්ද තමයි මේක පෙන්වන්න හිතුවේ. හරි වෙනස්. මේ එකක් ගිනි ගත්තොත් මේ සෙට් එකම යනවා ඉතින්. ලීනේ තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි මේක මේ කරේ. ස්තුතියි.